ආයිබෝවන් කියලා මගේ YouTube නාලිකාවට පිළිගන්න අතරම මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සාම්පාගමන පසුගියදා පැවැත්වුණා. ඒකේ අවසාන සමාරම්භක උත්සවයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පැවැත්වුවා. එම කතාව නැරඹීම සඳහා දැන් අප යොමු වෙමු. පාණන් ඇතුළු ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ සාම පාගමන දියත් කිරීම සඳහා වැඩම වදාළ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු එම දූත හාමුදුරන් වහන්සේලාගෙන් රජ නිලධාරීන්, හමුදාපතිවරුන්, දේශපාලන නායකයින්, අප රටේ අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරීනි, විශේෂයෙන්ම මා පළමු කොටම ස්තුතිවන්ත වෙනවා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු දූත කණ්ඩායමට අපගේ ආරාධනය පිළි අරගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට මෙම සාම මෙහෙවරේ යෙදීම සඳහා කටයුතු කිරීම පිළිබඳව මම හිතන්නේ අපේ පළමු සාකච්ඡාව පැවැත්වුණේ මාර්තු මාසයේ 8 වෙනිදා. ඉන්පසුව අපි තාමත් විධිමත්ව සහ වේගවත්ව මේ වැඩසටහන දියත් කිරීම සඳහා කටයුතු ආරම්භ කරා. ඉතින් මම හිතන්නේ අපේ මේල් පිටියේ අපේ හාමුදුරුවෝ විශාල මෙහෙයක් කරා ඒ සම්බන්ධීකරණ කර දෙමින් උන්වහන්සේටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි හිතනවා සාමේ වටිනාකම පිළිබඳව ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් තිබෙනවා. දිගු කාලික යුද්ධයක ඒ යුද්ධයේ තිබෙන විසිරුකුරුභාවය, ඒ යුද්ධයේ තිබෙන විනාශකාරීත්වය පිළිබඳව ඊටමත් ඛේදනීය අත්දැකීම් වලින් සමන්විත සමාජයක් ජන කණ්ඩායමක් අපි. ඒ සාමය මොනතරම් වැදගත්ද? ලෝක සාමය මොනතරම් කාර්යයක් ලෝකෙ වෙනුවෙන් ඉටු කරාවිද කියන බලාපොරොත්තු අපි හැමදෙනාටම තිබෙනවා. මම හිතනවා ඒ සඳහා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා දරන වෙහෙස පිළිබඳව අපේ කෘතඥතාවය, අපේ ගෞරවය උන්වහන්සේලා වෙත පිරිනමන්න කැමැතියි. මම හිතන්නේ මේ චාරිකාව පාගමන කෙනෙක් ශ්‍රී ලංකාවේ අපිට අලුත් දෙයක් නොවේ. අපේ සංස්කෘතියේම කොටසක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පළමු අග්‍රශාවිකයන් 60 දෙනාට දේශනා කළේ චරිත භික්කවේ චාරිකන් ඔබ චාරිකා කරන්න බහුජන හිතාය බහුජන සුඛාය පොදු ජනතාව බහුජනතාව වෙනුවෙන්. මම හිතනවා එම බුදු වදන පෙරදරි කරගත් ලෝකේ පුරා වෙසෙන අපේ ගරුතර මහා සංඝරත්නය වසර දහස් ගණනක් එම ධර්මචාරිකාවේ පොදු ජනතාව හිතසුව පිණිස වැඩම කර තිබෙනවා. අපි හිතනවා මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ආගමනය බුදුරජාණන් වහන්සේගේම දේශනාවේ මහඟු ඵලයක් කියලා අපි විශ්වාස කරනවා. මීට අවුරුදු 2300ක පමණ ඈත මිහිඳු මහරහතන් වහන්සේගේම චාරිකාව අපේ රටේ මහා සංස්කෘතියක් නිර්මාණය කරන්න, අපේ රටේ මහා ජාතියක් නිර්මාණය කරන්න විශාල ලෙස පිටුවහල් වූවා. එම චාරිකාවේ ප්‍රතිඵල අපිට මේ සංස්කෘතිය මහා සංස්කෘතිය දායාද කොට තිබෙනවා. අනතුරු අපි දන්නවා 17 වන සියවස පමණ වෙනකොට අපේ උපසම්පදා භික්ෂුව අපිට අහිමි වී තිබුණා. ඒ නිසා නැවත ශාසනය පිහිටවීමේ අභියෝගයකට අපි මුහුණ දීලා තිබුණා. එදි තමයි අපේ සංඝ රාජ සරණංකර මාහිම්පාණන්ගේ නායකත්වයෙන් සහ මැදිහත් වීම මත සියම් දේශයෙන් වැඩම කළ ප්‍රවල උපාලි නාහිමිපාණන් වහන්සේ විසින් අපේ රටේ නැවත උපසම්පදා භික්ෂුව එහෙම නැත්නම් භික්ෂු ශාසනය ස්ථාපිත කරා. ඒ තායිලන්තයේ සිට වැඩම කොට ඒ චාරිකාවේ ප්‍රතිඵලය. ඒ වගේම වැලිවිට සරණංකර
සංඝරාජාණන් වහන්සේ අපි අසා තිබෙන පරිදි විශාල ධර්මචාරිකාවක යෙදුණා. ධර්ම පොත්පත් ගවේෂණය කරමින් සංඝයා වහන්සේලා කෙරෙහි පැතිරී තිබෙන දුර්මත ඉවත් කරමින් පොදු ජනයා වෙත මේ ධර්මයක් ඒ ධර්මයේ තිබෙන හරයත් පොදු ජනතාව වෙත ගෙන යාම සඳහා සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ වැඩම කරා. එනිසා මේ චාරිකාවන් වැඩම කිරීම පිළිබඳව අපිට දිගු ඉතිහාසයක් තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේලා ගම් නියම් ගම් කරා අවුරුදු 2000කට වඩා වැඩි කාලයක් තමන්ගේ දෙපා ගෙවෙනව නම් ගෙවෙන තරමට තමන්ගේ හඬ වියකිනව නම් වියකින තරමට දේශනා කරමින් අපේ ගම්බිම් කරා ගමන් කරමින් මෙම ධර්මචාරිකාවේ යෙදුණා. මා හිතනවා අපේ පඤ්ඤාකර හාමුදුරන් වහන්සේ ඇතුළු නියෝජිත කණ්ඩායමගේ මෙම පාදචාරිකාව නෙමසාම පාගමන අපේ රට තුළ අලුත් ධර්ම උද්‍යෝගයක් නිර්මාණය කරා කියලා මා විශ්වාස කරනවා. විනේදර හාමුදුරන් වහන්සේලා කෙරෙහි ධර්මදර හාමුදුරන් වහන්සේලා කෙරෙහි අපේ රටේ පොදු ජනතාව තුළ මොනතරම් භක්තියක් විශ්වාසයක් තිබෙනවාද? උන්වහන්සේ දඹුල්ලේ සිට මෙම ස්ථානය දක්වා කිලෝමීටර් 210කට වඩා වැඩි ප්‍රමාණයක් දින 7ක් පුරා අවුව වැස්ස රාත්‍රිය දහවල කිසිදු ભેදයකින් තොරව මේ කිලෝමීටර් 210 ගමන් කරා. ඒ පුරාවටම අපේ රටේ බෞද්ධ ජනතාවගේ විශාල පිබිදීමක් නැගිටීමක් තිබුණා. මා දැක්කා කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි මහල්ලන් වියපත් වූවන් දක්වා මග දෙපස රැඳී සිටිමින් උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය ආදරය ප්‍රකාශයට පත් කරපු අවස්ථා අපි දැක්කා. ඒ කියන්නේ මොකද්ද? අපේ මාතෘ භූමියේ පොදු ජනතාව ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා කෙරෙහි තිබෙන භක්තිය ගෞරවය ඒ පෙන්눔 කරේ. ඒ මා හිතනවා අපේ රට තුල නව බුදුදහමේ විමුක්තියේ හරය බුදුදහමේ ධර්මයේ හරය අපේ පොදු ජනතාව තුල කාවද්දන්න පොදු ජනතාව අවදි කරන්න විශාල වෙහසක් විශාල ව්‍යායාමයක් වුණා කියලා අපි විශ්වාස කරනවා. අපි අපේ ඉතිහාසයේ බැලුවොත් අපි ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත් තිබෙන හැම මොහොතකම අපි ආගමික ප්‍රබෝධයත් අත්පත් කරගෙන තිබෙනවා. ආගමික ප්‍රබෝධයේ බිඳ වැටුණු හැම අවස්ථාවකදීම අපේ ආර්ථිකයේ සමාජයේ බිඳ වැටී තිබෙනවා. එනිසා අපේ ආර්ථිකයේ සමාජයේ ඊටමත් උසස් ලෙස වර්ධනය කරනවා නම් එහා සමාන ලෙස අපේ රට තුල අලුත් නව ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි. අද අපිට සිදුවන දේ දකින්න දේ ඒවා විශාල පරිමාණයෙන් නොවුනත් ඉඳ හිටෝ සිදුවන සිදුවීම් අපේ මේ ආගමික ප්‍රබෝධය පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමකට ඇති කරනවා. ඒ නිසා මා විශේෂයෙන්ම මේ වෙලාවේ අවධානය යොමු කරන්න ලෑස්ති අපේ සියලුම ආගමික උතුමන්ලාට එම සංස්ථාවන්ට එම සංස්ථාවන් වල ගෞරවය වටිනාකම ඓතිහාසික උරුමය ධර්මයේ හරය මේ සියල්ල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙනවා කියලා. රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් ලබා දිය හැකි හැම අනුග්‍රහයක්ම සහයක්ම ලබා දෙන්න සූදානම්. අපේ රට නිවුණු රටක් බවට පත් කරගන්න අපේ රට ගැටුම් නොමැති රටක් බවට පරිවර්තනය කරගන්න නම් අපිට නීතිය ප්‍රමාණවත් නැහැ. අපි ඇතිතරම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කරලා තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයන් ස්ථාපිත කොට තිබෙනවා. ඒ ආයතනවල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා දී තිබෙනවා. හැබැයි රට දැහැමි වී තිබේද?
රට නීතිගරුක වී තිබේද? අප විශ්වාස කරනවා රට දැහැමි සහ නීතිගරුක ගත කිරීමේදී අපේ ආගමික සංස්ථාවන් ලෙස විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපේ රට සංවර්ධනය සාමකාමී සමාජයක් සඳහා යන ගමනේදී අපිට ආගමික ප්‍රබෝධයක ආගමික නැමියාවක සමාජයක් අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් දුවා දරුවන් සියලු දෙනා එකතු වෙන්න කියලා මා ආරාධනා කරනවා. මේ සාමය පිළිබඳ කතිකාව මා හිතනවා ලෝකෙට ගොඩක් අත්දැකීම් සහ උදාහරණයන් දෙන්න පුළුවන් භූමියක් මේ භූමිය. යුද ගැටුම් තිබුණා. එකිනෙක අතර වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය ගොඩනැගිලා තිබුණා. නමුත් ක්‍රමානුකූලව රටක් ලෙස අපි එකිනෙක අතර වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය සමනය කරගනිමින් සාමකාමී රාජ්‍යයක්, සාමකාමී ජනතාවක්, එකිනෙකාගේ සංස්කෘතීන් ගෞරව කරන, ඒ සංස්කෘතීන් වල තිබෙන වටිනාකම් වල හරය පිළිගනු ලබන මහා සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙන පියවරයන් රැසක් අපේ සමාජය අත්පත් කරගෙන තිබෙනවා. හැබැයි ලෝකේ පුරා වගේම ලංකාව තුලත් පොදු ජනතාවගෙන් ඇහුවොත් සාමය පිළිබඳ සාකච්ඡාව සාමය අවශ්‍යද නැද්ද? මා හිතනවා ශ්‍රී ලංකාව තුල වගේම ලෝකේ පුරත් සාමය අවශ්‍යද නැද්ද කියලා ප්‍රශ්නේ ඇහුවොත් බහුතර ලෝකවාසී ජනතාව අපේක්ෂා කරන්නේ සාමය. ශ්‍රී ලංකාව තුල බහුතර ජනතාව අපේක්ෂා කරන්නේ සාමය. ඒත් බහුතර ජනතාවක් සාමය අපේක්ෂා කර තිබියදී යුද්ධ ඇවිලෙන්නේ කෙසේද? ගැටුම් ඇතිවන්නේ කෙසේද? මේ මොහොතේ ලෝකේ රාජ්‍යයන් ගණනාවක යුද්ධයේ පැතිරී තිබෙනවා. අපි තාවකාලික යුද්ධයේ ජයග්‍රහණ පාර්ශ්වයක් ඉන්නවා කියලා. ඒ ජයග්‍රාහී පාර්ශ්වයේ ඉන්න රටට ගිහිල්ලා අපි ඇහුවොත් ඔබට යුද්ධයේද අවශ්‍ය සාමයේද අවශ්‍ය කියලා. යුද්ධයේ తాවකාලිකව ජයග්‍රහණය කරන රටක් පවා කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ සාමය. ඒක තමයි යථාර්ථය. හැබැයි මහා පොදු ජනයා සාමය කෙරෙහි විශ්වාසය තිබියදී ඇයි යුද්ධ ඇතිවන්නේ? ඇයි ගැටුම් ඇතිවන්නේ? එක පැත්තකින් සාමය පිළිබඳ පොදු ජනතාව විශ්වාස කරන ගමන් යුද්ධය පිළිබඳව බලාධිකාරීන් විශ්වාස කරනවා. සාමය පිළිබඳව පොදු ජනතාව අපේක්ෂා කරන ගමන් කුමන්ත්‍රණකරුවන් යුද්ධය පිළිබඳ විශ්වාස කරනවා. සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරයෙන් තොර රාජ්‍යයක් ජන සමාජය පොදු ජනතාව අපේක්ෂා කරන ගමන් අන්තවාදීන්, කුමන්ත්‍රණකරුවන්, ජාතිවාදීන් අසමගිය ජාතිවාදයේ ගැටුම අපේක්ෂා කරනවා. එනම් සිදු වී තිබෙන්නේ කුමක්ද? සාමයට ලැබී මහා ජනතාවක් අභිබවා පස්සෙකට තල්ලුකොට, එසේ නැත්නම් නරඹන්නම් බවට පත්කොට ඉතා කුඩා අතලොස්සක් යුද්ධයේ න්‍යාය පත්‍රය අතට අරගෙන මෙහෙවමින් තිබෙනවා. එනිසා ලෝකය යලි අපේ මාතෘභූමියත් ලෝකයත් අපි බහුජනයා අපේක්ෂා කරන සාමයේ මාවත අවතීර්ණ විය යුතුයි. අපේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ දේශනාවන් කීපයක් මා ඇසුවා. උන්වහන්සේ මේ ව්‍යසනය දකිනවා, අපිත් දකිනවා. මේ ව්‍යසනය අපි කාටවත් දකින්න පුළුවන්. යුද්ධයේදී ඇතිවෙන මහා දීපලහානි, ජීවිතහානි, බිය, අවිනිශ්චිතභාවය අපිට දකින්නත් පුළුවන්. ඒක පඤ්ඤාකර ස්වාමීන් වහන්සේට දකින්නත් පුළුවන්. ඒ ව්‍යසනය තමයි ඵලය. හැබැයි පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඒ ඵලය නිර්මාණයට ඇති වූ හේතුව දකිනවා. ඒ හේතුව ලෙස උන්වහන්සේ දේශනා කරනවා සතිය අහිමි වීම. සම්මා සතියේ පිහිටුවා කටයුතු කිරීමට අසමත් වීම. ශනිකව ඇතිවෙන මානසික ව්‍යාකූලතාවයන් දරා ගැනීමට නොහැකි වීම, කෝපය, වෛරය සියල්ල ඇති කරනවා
සම්මා සතියේ පිහිටවා කටයුතු කිරීමට අසමත් වීම කියලා උන්වහන්සේ දේශනා කරනවා. එනිසා උන්වහන්සේගේ දේශනාවන්ගේ හරය තිබෙන්නේ අපි සම්මා සතියේ පිහිටවා කටයුතු කරන්න ඕන. අපි හැම කෙනාම සමත් වුණොත් සිහියෙන් යුතුව කටයුතු කරන්න. කවර පීඩනයක් මැද්දේ හෝ, කවර තර්ජනයක් මැද්දේ හෝ, කවර අවදානයක් මැද්දේ හෝ අපි මිනිස්යන් හැටියට ලෑස්ති නම් සිහියෙන් පිහිටවා කටයුතු කරන්න, සම්මා සතියෙන් කටයුතු කරන්න අපිට හොඳම දේ කරන්න පුළුවන්. අපේ කෝපය, වෛරය, යුද ගැටුම්, කුමන්ත්‍රණ මේ සියල්ල පැන නගින්නේ අපි යහපත් සිහියේ පිහිටවා කටයුතු කිරීමට අසමත් වීම. ඒ කියන්නේ කුමක්ද? අපිට අපගේ මානසික තුලනේ ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. උන්වහන්සේ දේශනා කරන පරිදි අපිට අපේ මානසිකත්වයේ ස්ථාවරභාවය ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙනවා. උන්වහන්සේ මා දැක්ක එක දේශනාවදී කිව්වා අපිට තිබෙන්නේ වඳුරු මනසක් කියලා. එහි මේ පණින, එහි මේ බලන එක දිට්ඨියෙන් සිටිය නොහැකි මනසක් අපිට තිබෙනවා. ඒ මනස තමයි අපිට හැම විටම වෛරය, කෝපය, ක්‍රෝධය, යුද්ධ, ගැටුම් නිර්මාණය කරන්නේ. සමහර විට අපි ආපසු වෙරලා බලනකොට ඒක නොවුනා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. ඒක සිද්ධ වුණේ අපරාධෙනි කියලා අපිට හිතෙනවා. හැබැයි අපි සම්මා සතියෙන් කටයුතු කරා නම් අපිට ඒක ඇතිවන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මා හිතනවා සාමයේදී පළමුවෙන්ම උඩට එන්නේ මනුස්සත්වය. යුද්ධයේදී පළමුවම මිය යන්නේ මනුස්සත්වය. එනිසා යලි මිනිස්යන් හැටියට අපි හැමදෙනාම සම්මා සතියෙන් යුතුව, යහපත් සීයෙන් යුතුව කටයුතු කිරීමට ඉතාගත යුතු තිබෙනවා. මා හිතනවා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේලා අවුරුදු දහස් ගණනක් තිස්සේ කරන ලද දේශනාවල හරයත් ඒ තුල ගැබ්වී තිබුණා. ගම් නියම් ගම් කරා වැඩම කරමින් අපේ හාමුදුරන් වහන්සේලා මේ දේශනාවන් කරලා තිබුණා. මා හිතනවා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ සහ එම භික්ෂුන් වහන්සේලා විසින් වැඩම කරපු යලි අලුත් හැඟීමකින් සහ අලුත් ප්‍රබෝධකින් යුතුව මේ සම්මා සතිය පිළිබඳව අලුත් කතිකාවතක් අපේ රට තුල ආරම්භ කරලා තිබෙනවා. ඒ පිළිබඳ උන්වහන්සේට සහ උන්වහන්සේගේ නියෝජිත කණ්ඩායමට අප බෙහෙයින් විශ්ෘතිවන්ත වෙන්න ඕන. අපි දන්නවා බොහෝ සිදුවීම් තිබෙනවා, සිදුවීම් ගලාගෙන යනවා. හැබැයි ගලාගෙන යන සිදුවීම් විශේෂයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ගලාගෙන යන තැනක විශේෂ හැරවුමක් තිබෙනවා නම් ඒ හැරවුම විශේෂයක් බවට පත් වෙනවා. අපි හැමදාම සම්මා සතිය, සම්මා දිට්ඨි පිළිබඳ අපි කතා කරලා තිබෙනවා. සම්මා වායාම, සම්මා මේ සියල්ල අපි කතා කරලා තිබෙනවා. හැබැයි මා හිතනවා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ අපේ රටට අලුත් හැරවුමක් මේ සම්මා සතිය පිළිබඳව අවබෝධ කරලා දීලා තිබෙනවා. හැඟුමක් ඇති කරලා දීලා තිබෙනවා. ජනතාව තුළ යම් පිබිදීමක් ඇති කරලා තිබෙනවා. උන්වහන්සේට ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ හැටියට, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හැටියටත් මම උන්වහන්සේට අපේ කෘතඥ පූර්වක ගෞරවය පිරිනමන්න කැමැතියි. අවසාන වශයෙන් අපිට අවශ්‍යනේ කුමන රටක්ද? මේ රට තමයි ලෝකේ සාමයේ දිවයින. අපි උත්සාහ කරමින් තිබෙනවා මේ ලෝකේ ආදර්ශමත් දිවයින බවට පත් කරන්න. මම මීට පෙරත් කියලා තිබෙනවා. අපිට සමහර දේවල් වලදී අපිට අංක එකපත් වෙන්න බැරි වේවි. ධනයෙන්, යන්ත්‍ර සූත්‍ර වලින්, තාක්ෂණයෙන් ලෝකේ අපි අංක එක බවට පත් වෙන්න බෑ. හැබැයි මනුස්සත්වයෙන් ලෝකේ අපිට අංක එක බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා අපේ ධර්මදර විනයදර ගරුතර ස්වාමීන් වහන්සේලා, අනිකුත් අපේ ආගමික උතුමන් වහන්සේලා විසින් නිරන්තර කරන දෙසුම්, නිරන්තර සමාජයත් එක්ක කරන කතිකාවතන් විශාල ලෙස ඉවහල් වෙවි. ඒ නිසා අපි ලෝකේ සාමයේ දිවයින, මනුස්සත්වයේ දිවෙන බවට පත් වෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් අවසාන වශයෙන් නැවත වතාවක් පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු
ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට බෙහින් ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.